ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 2020 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර සිටිනවා. ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුනද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැඳී සිටීමේ අදහසක් නොමැති බවයි. 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව තාවකාලික පත්වීමක් ලෙස ජයසූරිය මුලින්ම පත් කෙරුණු අතර එහිදී ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙසින් ජයග්‍රහණය කරන්න ඔහුගේ පුහුණුකරු ධුරයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ නිසා එම වසරේ අවසානයේදී පූර්ණ කාලීනව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් කෙරුණා. ඒ අනුව මේ වන විට ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුල ශ්‍රී ලංකාව ටෙස්ට් එක්දින හා 2020 යන ආකෘති තුනේම සමස්ත තරඟ 60ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 29කට හිමිකම් කියන්නේ පරාජයන් 29කටද මුහුණ දෙමින් ඒ තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරමින් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ජයගත් තරඟාවලිය අතරට ඉන්දිය එක්දින තරඟාවලිය තරඟ දෙකට එකක්, නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිඳුවක්, බටහිර ඉන්දිය කොදෙව් එක්දින හා 2020 තරඟාවලි දෙක තරඟ දෙකට එකක් ලෙසත්, නවසීලන්ත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිඳුවක්, ඕස්ට්‍රේලියානු එක්දින තරඟාවලිය තරඟ දෙකට බිඳුවක්, බංගලාදේශ ටෙස්ට් තරඟාවලිය තරඟ එකට බිඳුවක් හා බංගලාදේශයත් සමගින් එක්දින තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙසත් සිම්බාබ්වේ දේශයත් සමග එක්දින හා T20 තරඟාවලි දෙක තරඟ දෙකට බිඳුවක් හා දෙකට එකක් ලෙසත් සමස්ත තරඟාවලි ජයග්‍රහණ 10කට හිමිකම් කියන සමත් වෙනවා. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් තොරතුරු ඔයා ළඟටම ගෙන්න ගන්න ක්‍රික්ජනි අපේ YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.